ඔයා ආදරය කරන කෙනා ගාවත් මේ දේවල් තියෙනවද? තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලා දෙන්නටම. පළවෙනි දේ තමයි ඔයාලා දෙන්න අතර ඇතිවෙන ගැටුම් වලදී එයා කවමදාකවත් වැරදි කියලා පිළිගන්නේ නැද්ද? ඒ වගේම එයාට අනුව හැම ගැටලුවකටම මුල ඔයාද? කිසිම ප්‍රශ්නයකදී එයා වගකීමක් ගන්නෙ නැද්ද? දෙවෙනි දේ තමයි එයා වැරදි කියලා දැනම ඔයාගෙන් සමාව ගන්න එක ප්‍රතික්ෂේප කරනවද? ඒ වගේම ඒ ප්‍රශ්න වලට ඔයාව වැරදිකාරය කරන්න උත්සාහ කරනවද? තුන්වෙනි දේ ඔයා උන දේ විස්තර කරගෙන යනකොට එයා වැරදි කියලා එයාට දැනෙනවා නම් එයා කතාව වෙනස් කරන්න උත්සාහ කරනවද? ඒ වගේම එයා කතාව නතර කරලා ඒ සංවාදයෙන් පිටට යනවද? හතරවෙනි දේ තමයි ඔයාට රිදුනම ඔයා අඬනකොට ඒ වගේම ඔයා මානසිකව බිඳුවටම වැටිලා ඉද්දි එයා ඔයාගේ හිත හදන්නේ නැද්ද? ඔයා සනසවන්නේ නැද්ද? අඩුම තරමේ වචනයක්වත් ඔයාට නොකිය නිහඬව පැත්තකට වෙලා ඉන්නවද? මනෝවිද්‍යාවේදී මේ ලක්ෂණ වලට කියන්නේ රෙඩ් ෆ්ලැග්ස්. එහෙමත් නැත්නම් සම්බන්ධතාවයක තියෙන රතු කොඩි කියලා. බොහෝ දුරට මේවා ටොක්සික් රිලේෂන්ෂිප් එක ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඉතින් මේ ලක්ෂණ තියෙන ඔයාගේ පාර්ට්නර්වත් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න.